ආයිබෝවන් නංගී මල්ලි. අද අපි කතා කරන්නේ හත ශ්‍රේණිය විද්‍යාව පළවෙනි පාඩම. ඒ තමයි ශාක විවිධත්වය. ශාක විවිධත්වය ගැන කතා කරන්න කලින් මම නංගිලා මල්ලාට යම් කිසි දේවල් ටිකක් මතක් කරලා දෙන්න ඕනි. ඒ තමයි අපිට මේ ශාක විවිධත්වය ගැන කතා කරන්න කලින් පරිසර පද්ධති විවිධත්වය, ජෛව විවිධත්වය, ඒ වගේම සත්ව විවිධත්වය මේ වගේ ගොඩක් විවිධත්වයන් දැක් ගන්න පුළුවන්. දැන් අපිට මේ හැම වචනයක් දිහා බැලුවාම අවසානයේදී මේ විවිධත්වය කියන වචනේ පොදුයි කියලා පේනවා. ඉතින් මොකද්ද මේ විවිධත්වය කියන්නේ? විවිධත්වය කියන්නේ මොකක් හරි සත්ත්ව කොටාශයක්. නැත්නම් මොකක් හරි පරිසර පද්ධතියක් ගත්තොත් මේ පරිසර පද්ධතිය තුල ඉන්න සත්වයන්, ශාක මේ හැම දෙයකම තියෙන විශේෂතා. ඒ වගේම උන්නතර තියෙන සම විෂමතා මෙන්න මේ වගේ දේවල් එකට ගත්තාම තමයි එතන විවිධත්වයක්. ඒ කියන්නේ විශේෂත්වයක් ගොඩනගන්නේ. ඉතින් අන්නේ විදිහට අපි මේ දිනදා දකින ගස්වැල්, පැලෑටි මේ ආදී වශයෙන් මේ ශාක ප්‍රජාව තුළ දකින්න පුළුවන් විවිධත්වය තමයි අපි ශාක විවිධත්වය කියන්නේ. දැන් අපි 7 වසර ඔයගොල්ලන්ගේ විද්‍යාව පෙළපොතට හැරුණොත් අපිට ප්‍රධාන වශයෙන්ම ශාක විවිධත්වය ගත්තොත් ශාක ප්‍රජාව ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒකෙන් පළවෙනි කොටස තමයි සපුෂ්ප ශාක. මම ඔයගොල්ලන්ට මේකේ තේරුම් කියලා දෙන්නම්. සපුෂ්ප ශාක තමයි පළවෙනි කොටස. ඒ වගේම දෙවෙනියට අපිට පෙන්නලා දීලා තියෙනවා අපුෂ්ප ශාක. එතකොට මෙන්න මේ විදිහට තමයි ශාක විවිධත්වයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙනවා සපුෂ්ප සහ අපුෂ්ප. අපුෂ්ප ශාක සහ සපුෂ්ප ශාක. එතකොට මුලින්ම මේ සපුෂ්ප ශාක කියන්නේ අපි එදිනදා දකිනවනේ මේ ගස්වල මල් හට ගන්නවා. අපි බොහෝමයක් දකින ගස්වල මල් හට ගන්නවා. එතකොට අන්නේ ගස්වලට අපි කියන්නේ සපුෂ්ප ශාක. එතකොට සපුෂ්ප ශාකයක් කියන්නේ කුමක්ද කියලා අහුවොත් අපි ලියන්න ඕනේ මල් හට ගන්නා ශාක නැත්නම් පුෂ්ප හට ගන්නා ශාක තමයි සපුෂ්ප ශාක කියන්නේ. එතකොට පුෂ්ප හට ගන්නා ශාක තමයි මේ සපුෂ්ප ශාක කියන ගණයට වැටෙන්නේ. ඒ වගේම තමයි දැන් සපුෂ්ප ශාක පුෂ්ප හට ගන්නවා නම් අපුෂ්ප කියනකොට යාළු නංගිලා මල්ලිලා තේරෙනවා එතනදී පුෂ්ප හටගන්නේ නැහැ. ඒ කියන්නේ පුෂ්ප හට නොගන්නා ශාක තමයි අපි අපුෂ්ප ශාක කියන ගණයට ගන්නෙ. පුෂ්ප හට නොගන්නා ශාක. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට මුලින්ම ශාක විවිධත්වයේ සරල විදිහට සපුෂ්ප සහ අපුෂ්ප කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදන්නේ. දැන් අපි මේකට අපේ එදිනෙදා ජීවිතේ උදාහරණ ගත්තොත් නංගිට මල්ලක් දන්නවා අපිට සපුෂ්ප ශාක විදිහට ගොඩක් වෙලාවට රෝස ඒ වගේම සමන් පිච්ච ඒ වගේ තව කිහිපයකුත් මම ලියන්නම්. එතකොට ඊට අමතරව අපිට දැක් ගන්න පුළුවන් වෙනවා ඉද්ද ඒ වගේම සල් අන්න ඒ වගේ බොහෝමයක් අපි දකින ශාක සපුෂ්ප ශාක කියන ගණයට වැටෙනවා. ඒ වගේම තමයි අපි අපේ යාළුවෝ ගොඩක් වෙලාවට දන්නේ නැතුව ඇති අපුෂ්ප ශාක කියන්නේ මල් හට නොගන්නා ශාකක් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ කඳුකර ප්‍රදේශවල වැඩිපුර අපිට දකින්න පුළුවන් සයිප්‍රස් ගස් මේවා මල් හට ගන්නෙ නැහැ. එතකොට සයිප්‍රස් ගස් ඒ වගේම තමයි තෙත් කලාප. ඒ කියන්නේ සාමාන්‍ය තෙත් දේශගුණයක් තියෙන ප්‍රදේශවල අපිට දැක ගන්න පුළුවන් මීවන. එතකොට මේ මීවන ශාකවලත් සාමාන්‍යයෙන් මල් හට ගන්නේ නැහැ. ඒ හින්දා අපුෂ්ප ශාක කියන ගණයට තමයි වැටෙන්නේ. ඒ වගේම බේදුරු කියලා ශාකයක් තියෙනවා. මෙන්න මේ ශාකය මේකත් අපුෂ්ප ශාකයක්. ඒ වගේම මැද පෙරදි කලාප. ඒ කියන්නේ අරාබි රටවල්, කුවේට්, දුබයි වගේ රටවල් වලට තියෙනවා මඩු ශාකය. එතකොට මේ මඩු ශාකයත් අපුෂ්ප ශාක කියන ගණයට තමයි වැටෙන්නේ. ඉතින් දැන් අපි අද මුලින්ම කතා කරා ශාක විවිධත්වයට අමතරව ජෛව විවිධත්වය, පරිසර පද්ධති විවිධත්වය මේ මොකක්ද කියලා. විවිධත්වය කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ ශාක විවිධත්වයේ සපුෂ්ප, අපුෂ්ප ශාක, සපුෂ්ප ශාක කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට සපුෂ්ප කියන්නේ පුෂ්ප හට ගන්නා ශාක, අපුෂ්ප ශාක කියන්නේ පුෂ්ප හට නොගන්නා ශාක. සරල දෙයක්. ඒ වගේම තමයි සපුෂ්ප ශාක ගණයට අපිට එදිනදා දකින රෝස, සමන් පිච්ච, ඉද්ද, සල්, නාමල් මේ වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒ වගේම අපුෂ්ප ශාක ගණයට ඒක ඕගොල්ලෝ ගොඩක් මතක තියාගන්න ඕනි. සාමාන්‍යයෙන් සයිප්‍රස්, මීවන, බේදුරු, මඩු ඒ වගේ ශාක තමයි අපුෂ්ප ගණයට වැටෙන්නේ. ඉතින් මේ තමයි ආදරණීය නංගී මල්ලී ඔයගලගේ 7 වසරට අදාළව පළමු පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන පළමු කොටස් කීපය. එහෙනම් ඉතින් අදට මම ඔයගලන්ගෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. ආරාධනා කරනවා මගේ අගන ටෙක් ලැබ් YouTube channel එක subscribe කරන්න. ඔයගලන්ට පුළුවන් ඉදිරියටත්
6 7 8 9 ශ්‍රේණි වලට අදාළව ICT ඉංග්‍රීසි මීඩියම් සහ අදයි මේ කතා කරන විද්‍යාව සිංහල මාධ්‍යයෙන් ඕගොල්ලන්ට තියෙන ගැටලු निराකරණය කරගන්නට. ඉතින් ආරාධනා කරනවා ඕගොල්ලන්ට මග නොහැර මගේ අනිත් පාඩමත් නරඹන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමදෙනාටම තිරුවන් සරණයි.